අද විශේෂ දවසක් අපේ 2025 ජනවාරි කණ්ඩායමේ ළමයින්ගේ ඔටෝමොබයිල් පාඨමාලාවට සම්බන්ධ වෙච්ච ළමයින්ගේ ඉන්ටර්විව් තියෙන දවස කම්පැනි එකෙන් අද යාළුවා සිලෙක්ට් කරගන්න දවස. ඉතින් අද දවසම ඉන්ටර්විව් තියෙනවා. අපි 10ට තමයි පටන් ගන්න. අපි ළමයි 12 දෙනෙක් ඉන්නවා. අපි බලමු අද කොහොමද යාළුවාගේ performance. දැන් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ ඔටෝමොබයිල් ඉන්ටර්විව් එක අමාරුයි. ඔටෝමොබයිල් එකේදී ගොඩක් දේවල් බලනවා කම්පැනියෙන්. පළවෙනියටම බලන දේ තමයි කියලා දෙන දෙයක්. ඉන්ටර්විව් එකේදී හරි අහන දෙයක් ඊළඟ තප්පරේදී මතකයිද කියන එක. මොකද ඔටෝමොබයිල් කියන්නේ ගොඩක් රිස්ක් එකක් තියෙන ජොබ් එකක්. හේතුව තමයි වාහනයක් කියන්නේ ජීවිතයක්. සාමාන්‍යයෙන් ජපානයේ රෝදයක් ගැලෙව්වොත් වාහනේ රෝදෙ ටික ඉම්පැක්ට් එකකින් එහෙම නැත්නම් පවර් ටූල් එකකින් තද කරලා ඉවර වෙලා ආපහු මැනුවලි ටෝක් කරලා බලන්න ඕන අතින් හරියට තද වෙලාද කියලා. ඒ කියන්නේ වාහනේ පාරේ යන වෙලාවේදී වාහනේ රෝදේ ගැලවිලා ගියොත් ඒකේ වගකීම ගන්න ඕන පවර් ටූල් එකද එහෙම නැත්නම් ටූල් එක හදපු කම්පැනියද එහෙම නැත්නම් පුද්ගලයාද ඒක තද කරපු පුද්ගලයාද කියන තැනට එනකම් ජපානයේදී බලනවා. බොහොම වගකීමක් තියෙන ජොබ් එකක් ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙක් කියන්නේ. ඔයාලටත් කැමති නම් ඔයාලට ආසාවක් තියෙනවා නම් ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ජපානයේ වැඩ කරන්න ඔන්න වයරොන් ජපාන් ඇකඩමි කරා යන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපේ ළමයි වයරොන් ජපාන් ඇකඩමි එකේදී ඔටෝමොබයිල් කම්පැනි එකේ ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිහ. මම රිසල්ට් එකත් අපේ ඉන්ටර්විව් ඉවරනකොටම අපි ලබා දෙනවා. බලමු කොහොමද මේගොල්ලොන්ගේ රිසල්ට් එක කියලා. ඔටෝමොබයිල් ඉන්ටර්විව් එක තිබ්බා. අද ගොඩක් කට්ටිය 10 දෙනෙක් ෆේස් කරා. දෙන්නෙක් සමත් වෙලා ඉන්නවා. අපේ කවිඳුසන් අනිත් එක නම් හරිදුනේ. හරි. හරි. ඔමෙදෙතෝ ගොසයිමස්. මේ දෙන්නට ඔටෝමොබයිල් කෙනෙක් විදිහට ජපානට යන්න කම්පැනි ඉන්ටර්විව් එක පාස් වෙලා ඉන්නවා. හරි. හරියට ගොසයිමස්. එක්සෑම් එක ඉවර කරලා ඉන්ටර්විව් එකට තමයි අපේ මුණ දෙනවා. ෆේල් වෙන අවස්ථා තියෙනවා. ළමයි පළවෙනි ඉන්ටර්විව් එකද මේ කම්පැනි එකට තීරණය දෙන්නයි. ඉතින් ඊළඟට ඉතුරු වෙන කට්ටිය ආපහු ඊළඟ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕන. ෆේල් වෙන කට්ටිය මහන්සියලා අඩුපාඩු ටික හදාගෙන ඉන්ටර්විව් එකක් පාස් වෙනකම් අපිට පුළුවන් ගයිඩ් කරන්න. ඉතින් මහන්සි වෙන්න ඕන තමන්ගේ පැත්තෙන් තියෙන අඩුපාඩු අපිට මග ඇරෙන දේවල් අපි ඉන්ටර්විව් එකකින් ඉවරනකොටම කියනවා ඔයා වරද්දපු තැන මෙතන, වැරදුනේ මෙතන, ඒක හදාගන්න ඕන විදිය. ඉතින් ඒ විදිහට ජපානයට යනකම් ඉන්ටර්විව් සමහර ළමයි ඉන්නවා පළවෙනි ඉන්ටර්විව් එක පාස්. දැන් මේ දෙන්නගේ පළවෙනි ඉන්ටර්විව් එක පාස්. සමහර කට්ටිය ඉන්නවා දෙවෙනි පාර තමයි පාස් වෙන්න පුළුවන්. ඉතින් අත් නොහැර ඉන්නවා නම් අනිවාර්යෙන් රැකියාවකට තේරෙන්න පුළුවන්. එතකොට මෙහෙදී ආයතනයක ඉන්ටර්විව් එකකට ෆේස් කරලා පාස් වෙලා ආයතනයෙන් තෝරගෙන ඒ ආයතනේ වැඩට තමයි යන්නේ. ඒක නිසා ජපානට ගිහිල්ලා ජොබ් හොයන්න ඕන, ගිහිල්ලා අපි මොකක් හරි එකක් බලන්න ඕන කියලා එහෙම කතන්දරයක් නැහැ. ජපානට යනවා නම් සරලවම ඉගෙන ගත්තා, විභාග පාස් වුණා, ඊට පස්සේ ඉන්ටර්විව් එක පාස් වුණා, රැකියාවට ගියා. මිනුවන්ගොඩ අපේ වයරොන් ජපාන් ඇකඩමි එක තියෙන්නේ කුරුණෑගල පහ පාරේ. කුරුණෑගල ඉඳන් මිනුවන්ගොඩට එනකොට එහෙම නැත්නම් ඕගොල්ලෝ හයිවේ එක ක්‍රොස් කරලා එනවා නම් මීරිගම හරහා එයාපෝට් එහෙම යන්න. ඉතින් එතකොට ඔයාලට හම්බ වෙනවා වයරොන් ජපාන් ඇකඩමි එක. හම්බ වෙන්නේ මිනුවන්ගොඩ ටවුන් එකට කලින් නිල්පනාගොඩ තියෙනවා මෙන්න මේ වෑගොව්ව අම්බලම. ඒක ඉස්සරහම තමයි තියෙන්නේ අපේ වයරොන් ජපාන් ඇකඩමි එක. ඒ වගේම වයරොන් මෝටර්ස් ආයතනය වෙහිකල් සර්විස් කරනවා. එතකොට අපි ඇකඩමි එක තියෙනවා. ඒ වගේම ජපානයේ රැකියාවටත් අපි හරහාම යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මෙතනම සෙට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි. මිනුවන්ගොඩ ශාඛාවට කවුරු හරි එන්න ඉන්නවනම් මෙතන තමයි තැන.